ස්ක්‍රැචින් බෑග් එක වෙනයි. හරිද? කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා දැන් මේක ඉගෙන ගද්දි මෙහෙම කරනවා. හරිද? Alright guys, welcome to channel. ඉතින් අදත් ආසුදු අයියා පට්ට වීඩියෝ එක. කොල්ලා. The one and only DJ 70%. හරි guys. අද වීඩියෝ එක ඇවිල්ලා සුපර් එකක් තියෙන්නේ, ස්ක්‍රැච් වීඩියෝ එකක් තියෙන්නේ. අද මම යූස් කරනවා මෙතන Pioneer FLX6 එක ඔයාලගේ ආසම එකක්. ඒත් එක්කම මම යූස් කරන්නේ Serato DJ Pro. එතකොට මේ Serato DJ Pro එක ගොඩාක් දුරට ලේසි ස්ක්‍රැච් කරන්න. ඒ කියන්නේ FLX6 එකට මේ කනෙක්ට් කරන්න පුළුවන්. මොකද FLX6 එකේ තියෙනවා ස්ක්‍රැච් බෑග් එක තියෙනවා. මේ ට්‍රාන්ස්ෆෝර්ම් ස්ක්‍රැච් එකට ආපුවම මම පොඩි දෙයක් තියෙනවා කියන්න. මේ ස්ක්‍රැච් එක ගොඩාක් ලේසි ස්ක්‍රැච් එකක්. ඕනම DJ කෙනෙක්ට ස්ක්‍රැචින් කරන්න ආස හරි නැති කෙනෙක්ට හරි ඔයාලා ක්‍රොස් ෆේඩ් එක අර ටැප් කරනවා නේද? ඒ ටැප් කරන එක තමයි ට්‍රාන්ස්ෆෝර්ම් එක කියන්නේ. එතකොට මේ ට්‍රාන්ස්ෆෝර්ම් ස්ක්‍රැච් එක ලේසි වගේම මේක ගොඩාක් ඇඩ්වාන්ස්. ඒ කියන්නේ ඔයාලා දැනගන්න ඕනේ කොහොමද ජොග් වීල් එකෙන් අත යන විදිය කියලා. හරි guys, අපිට වැඩි කතා නැතුව කෙලින්ම යන් මේ වීඩියෝ එකට. එතකොට මේක තමයි කන්සෝල් එක ඔයාලගේ ආසම එකක්. Pioneer FLX6 එක. එතකොට මේක යනවා Serato DJ Pro යනවා, record box යනවා, ඒත් එක්ක මේක යනවා virtual lead යනවා. එතකොට මෙතන බලන්න මෙතන තියෙනවා මේ sample ඒත් එක්කම තියෙනවා pad scratch. එතකොට මේක මේ දෙපැත්තම තියෙනවා මේ දෙපැත්තම තියෙනවා. ඔයා ස්ක්‍රැචින් එකට අදහස් ඇවිල්ලා දැන් මෙතන මම පොඩ්ඩක් වොලියුම් එක මේව කරන්නම්. ඔයා මේක එබුවොත් මේ වෙලාව sample මගේ වීඩියෝ එකක් තියෙනවා බලන්න sample කොහොමද දාන්නේ කියලා Serato DJ Pro එකටයි light එකට දෙකම almost same, not almost same තමයි right. මේ sample එක ඊට පස්සේ මෙතන තියෙනවා sample මේ දැක්කද? එතකොට ස්ක්‍රැචින් කරන්න ඕන කෙනෙක්ට ඔයා shift එක එබුවා sample එක මේ එතකොට ඔයාගේ ඔයා hot queue ගියාපුවම මේ නෑ අපි ආයෙ මෙතනට යන්න එබුවා මගේ ඉස්සෙල්ලා මේක තියෙන්නේ ඒක ඔබලා තමයි ඔයා යන hot queue යන්නේ. එතකොට මේ හරිද? ඒක ගැන තියෙනවා වීඩියෝ එකක් තියෙනවා බලන්න. එතකොට මෙතනින් මාර ඉක්මනට පුළුවන් වැඩේ කරන්න. අපි බලමු ස්ක්‍රීන් එකත්. එතකොට මෙහෙම තමයි තියෙන්නේ මොකක් Serato DJ Pro එක. එතකොට ස්ක්‍රැච් බෑග් එකට අපි ආපුවම ඔයාලා මෙතන තියෙනවානේ මේ මයිකන් එක. මෙතන තියෙන හෝන් එකක් තියෙනවා. ඒ ඇවිල්ලා සාම්පල් දාන එක. මේ ඇවිල්ලා අපිට ස්ක්‍රැච් බෑග් එකට අවශ්‍ය කරන මේවා වොයිස් තමයි. හරිද? මේ ඇවිල්ලා සාම්පල් නෙමෙයි මේවා ඇවිල්ලා ස්ක්‍රැචින් ගහන්න පුළුවන් සාම්පල්. right? අපි එහෙම කියමුකෝ. එතකොට මේ ඕන්න අනිවාර්යයෙන්ම කියන්න මට WhatsApp මගේ නම්බර් එක දන්නවා ඔයාලා, Facebook දන්නවා. එවන්න මම දාන්නම්. මෙතනට ගියාපුවම දැන් මෙතන තියෙනවනේ මේ දැක්කද? මෙතන තියෙනවා මේ OA sample එක තියෙනවා. එතන තියෙනවා full clip එක තියෙනවා. තව තියෙනවා DJ scratch sample. ඉතින් මම දාන් ඉන්නේ මට ඕන කරන ඒවා. හරිද? එතකොට මේ වගේ අපිට එක පැත්තකට පුළුවන් 8ක් යනවා. හරිද? 8ක්. ඒ කියන්නේ දැන් මේකේ pad 8ක් තියෙනවනේ මේ. මෙතන pad 8ක් තියෙනවා. 8ක් කියන්නේ ඒ වගේ 4ක් පුළුවන් දාන්න. හරිද? වැඩ දාන්න පුළුවන් නාන්නම. දැන් මෙහෙම ගත්තම දැන් මේ දැක්කද? මේ මගේ A එකේ තියෙන්නේ. එතකොට තව තියෙනවා B එක මගේ මම හිතන්නේ හිස් වෙන්නේ නැති. බලමු බලන්න B එකේ පොඩ්ඩක් තියෙනවා. හරිද? C එක තියෙනවා. මේ D එක තියෙනවා. මේ sample කියන එක වෙනයි ස්ක්‍රැචින් බෑග් එක වෙනයි. හරිද? එහෙනම් අපි වැඩි ගැම්මටම කතා නැතුව බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. මම අද ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ sample එක. මේ sample මත ගොඩාක් famous එකක් මේ. එතකොට අතින් වෙන්නේ මොකද්ද? අතින් ඔයාලට පුළුවන් කරන්න මම ඔයාලට අතින් පොඩ්ඩක් පෙන්නොත් එම මේ මෙතන මේ මාක් එකක් තියෙනව නේද මේ? ඕක තමයි සාමාන්‍යයෙන් ගොඩාක් කට්ටිය දන්න එක. මම හිතන්නේ ගොඩාක් කට්ටිය මේක අන්ඩර්ස්ටෑන්ඩ් නැහැ. මෙහෙම කවුරුත් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා දැන් මේක ඉගෙන ගද්දි මෙහෙම කරනවා. හරිද?
මේක ඔයාලා ඇඩ්වාන්ස් කරපුවම මේ අත යන්නේ කොහොමද? මේ හරිද? ගොඩාක් දුරට මේක අත යන්නේ මෙන්න මෙහෙම නේ. මම ස්ක්‍රීන් එකක් පෙන්නන්නම්. හරිද? ඒ කියන්නේ මේ ස්කෙච් එකේ මේ මුල තමයි වදින්නේ. හරිද? දැන් ඔයාලා ඉගෙන ගද්දි මේක මෙහෙම කරනවා. ඒ කියන්නේ ඉගෙන ගද්දි මම හිතන්නේ ප්‍රැක්ටිස් කරද්දි මේ හරිද? මම හිතන්නේ ඊට පස්සේ මම දැන් මේ කැමරා බලන් ඉඳන් මට ඒක අමාරුයි. ඔයා කරන්නේ මේ ක්‍රොස් ෆේඩ් එක ටැප් කරනවා. මේක වෙන්නේ මොකද්ද? මේ ක්‍රොස් ෆේඩ් එක දැන් මේක ඇවිල්ලා මම වෙන එකක් ගන්න බන්න වට පොඩ්ඩක් තව එකක් අපි යන් බන්න මෙතනින් යන්කෝ බලන්න. මේ සාම්පල් එක තියෙනනේ. මේ සාම්පල් එක අපි ප්ලේ කරනවා. ප්ලේ කරලා මේක හැම වෙලාවෙම ට්‍රාන්ස්ෆෝර්ම් ස්ක්‍රැච් එකට මේ ක්‍රොස් ෆේඩ් එක ඔෆ්. ඔයා කරන්නේ මෙහෙම ගහනවා මේ. මේක ඕපන් ක්ලෝස් ඕපන් ක්ලෝස් ඕපන් ක්ලෝස්. ඒකෙන් තමයි මේ සවුන්ඩ් එක කට් වෙන්නේ. හරිද? මේක අර ගොඩාක් දුරට ඒක මම කලින් කිව්වේ ගොඩාක් කට්ටිය හිතන්නේ මේක ලේසි කියලා. මේක පර්ෆෝමින් කරන ගොඩාක් කට්ටිය දන්නේ නැහැ. මම දැන් මේක ප්ලේ කරනවා. දැක්කද? දැන් මේ සම යනවා. ඉතින් අපි බලමුකෝ මේක කොහොමද වෙන්නේ කියලා. චූට්ටක් බලන්න මේ ලයින් එක දිහා. මම එතනට මෙනවනේ නේ. දැන් මම දැන් ඕක තමයි ගොඩාක් කට්ටිය දන්නේ ගහන්න. මේක නෙමෙයි හරි ක්‍රමේ. මොකද මමත් මේක ඉගෙන ගද්දි ගොඩක් මේක මම ටිකක් තේරුම් ගත්තා. ගොඩක් අය කියලා දෙන්නේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට අවශ්‍ය කරන දේ කියන්නේ ඕනම කෙනෙක්ට ගහන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් මේක ඕනම කෙනෙක්ට පුළුවන් ගහන්න. නමුත් අර ඇඩ්වාන්ස් විදියට යන්නේ දැන් ඔයාලා මම දැක්කා මේකෙන් අත වෙන්නේ මොකද්ද මේ? දැන් මේක it depend සමහර කට්ටියට මේක ගොඩාක් හයියෙන් ගහන්න පුළුවන්. මේ අතේ ෆෝම් එක තියෙනවා. ඒක මම කිව්වේ ඒ වගේ කට්ටියට මේක හදා ගන්න පුළුවන් පට්ට විදියට. එතකොට මෙතනින් වෙන දේ මේක නෙමෙයි වෙන්නේ මේ. ඒක වල තේරුම් ගන්න. ඕක නෙමෙයි වෙන්නේ. ඒකත් ඔයාට පුළුවන් ඇඩ්වාන්ස් කරන්න. නමුත් මෙතනින් හරියට වෙන්නේ මොකද්ද? මෙහෙම වෙන්නේ මේ. මේක ඔයාලා රිලීස් කරන්න ඕනේ. දැන් ඔයාලා ගහන්නේ දැන් කියලා ඒ කියන්නේ ගොඩක් කට්ටිය දන්නේ මේක මෙහෙම කරනවා කියලා. නෑ ඒක නෙමෙයි. මේක ඔයාලා රිලීස් කරන්න ඕනේ. මොකද මේ සාම්පල් එකේ මේ ෂාප් එක මේ ඔන්න ඔහොම එන්න ඕනේ. රයිට් අපි ගහමුම නිකන් ගහමු කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් ඔයාලා වෙනස දැක්කනේ. අරක ඇවිල්ලා
දැකද ඒකට වඩා අර ඔයාලා රිලීස් කරන තමයි වැදගත් වෙන්නේ. ඒතකොට ඒක දැනගන්න. අතින් වෙන්නේ මොකද්ද? මම ඔයාලට වෙනස පෙන්වන්නම්. දැන් මේ සාම්පල් එකේ මුකුත් නෑ නෙමේ. අපි යම්මන්න මේකට. දැන් මේක ගියාපුවම අර දැන් සාමාන්‍ය ඔයාලා දන්න විදිය මොකද්ද? මෙහෙම නෙමේ. දැන් මේක ඕයනේ. එතකොට ඒක ගහද්දි බලන්න ඔයාලට හරියට තේරෙයි මොකද්ද වෙනස කියලා මේ. දැක්කද? ඒකයි මම කිව්වේ එහෙම ගහන්න එපා කියලා. right? දැන් මේක හරියට වදිද්දී අර මම කිව්වේ මේ right, අපි දැන් බලමු බලන්න මේ ගහන විදිය. දැක්කද? ඒකෙන්ද හරියට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා. ගොඩක් අය මේ සම්බන්ධව දන්නේ නැහැ. ඒ කියන්නේ එයාලට මෙහෙම දන්න කට්ටිය ඉන්න වෙති එයාලට තේරුම් ගන්න බෑ මෙතන අතෙන් මොකද්ද වෙන්නේ කියලා. මම දැන් බීට් එකක් දානවා. අපි යන් අර සාම්පල් එකට යන්. දැක්කද? එතකොට මේ මෙතනින් ගහන එක ඔයාලා මයින්ඩ් සෙට් එකත් තමයි ගහන්න ඕනේ. ඔයාලට කැමති ගහන පොට ටැප් කරන්න. ඉස්සරහට 3යි පස්සට 3යි වගේ. ඒ කියන්නේ මෙතන මේක ගහද්දී ඔයාලට ලේසි. මොන බණ්ඩ? දැක්කද? ඒක සෙට් වෙන්නේ නැහැ. ඔයාලා මේක හැම වෙලාවම සාම්පල් එක රිලීස් කරන්න ඕනේ. මම මේකට එනවා දැන්. Alright guys, මම හිතන්නේ ඔයාලට ලොකු පික්චර් එකක් වෙයි කොහොමද මම වැඩේ කරේ කියලා. ඉතින් ඕක බොහොම ඉවසීමෙන් ගහන්න. මොකද සාමාන්‍යයෙන් මේ FLX 6 එකක් තියෙනවා කියම මේ ක්‍රොස් ෆේඩ් එකට ගොඩක් බර දෙන්න එපා. මේ ක්‍රොස් ෆේඩර්ස් ගොඩක් හොඳ ඒවා නෙමෙයි. ඉවසීමෙන් ගහන්න. අර මම කලින් කිව්වා වගේ බේසික් එක පුරුදු වෙන්න. බේසික් එක පුරුදු වෙලා බේසික් එකත් එක්ක ඉන්න එපා. බේසික් එක ගහන්න එපා. බේසික් එක සෙට් වෙන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? ඔයා අත යවන්න ඕනේ. අත යවලා ගහන්න ඕනේ. ඒක ගොඩාක් අමාරුයි. මොකද ඔය සාම්පල් එකේ මුල තමයි වදින්නේ. ඒ කියන්නේ මුල කියන්නේ හරියටම සෙන්ටිමීටරයක් වගේ පොඩි කැල්ලක් තමයි අන්තිමට වදින්නේ. මොකද අත අපිට ගොඩාක් යවන්න බෑ. ඉතින් මතකද ගම්මනවා channel එකට subscribe කරන්න, like කරන්න, ඉතින් දෙපා comment එකක් දාන්න, bell එක බන්න. එනවා සුපිරි වීඩියෝ වෙනදා වගේම. එහෙනම් කොල්ලා ගියා.